කතාවක් අරහත් දජය කියලා. මොකද මේ අරහත් දජය කියන්නේ? පින්වත්නි, මේක කතාවක්. ඉස්සර වෙච්ච දෙයක්. ලජ්ජතිස්ස රජුරුවන්ගේ කාලේ තමයි ওই රජගල සංඝයා 1500ක් වස්වසලා තියෙනවා. මුළු ජීවිත කාලෙම මිනිස්සුන්ට කඹරලා කුලී වැඩ කරපු එක්තරා ස්ත්‍රියකට ඒ මුළු ජීවිත කාලෙම පඩිය වෙනුවට දුන්නේ සලුවක්. ඒ රදල කුලෙන්. ඇය කල්පනා කළා මුළු ජීවිත කාලෙම වැඩ කළා ඒකට මට ලැබුණේ රෙද්දක්. කාට කියන්නද කියලා. එහෙනම් මම මේක ආයේ දුක් විඳින්න නැති තැනකට දෙන්න ඕන කියලා. ඒ රජගල. ඒකට කියනවා කුම්බීරගිරි කියලා කියන්නේ රජගල ඒ කාලේ. කිඹුලෙක් වගේ කන්ද තියෙන අදටත්. ඊට පස්සේ කාන්තාව තමන් විඳපු දුක් අන්දරාව ඔක්කොම කියලා ඒ වෙහෙරේ සංඝයාට පූජා කළා. එතුමිය ගියා. සංඝයා කිව්වා ප්‍රිය ආයුෂ්මතුනි මේක පුදුම සලුවක්. දුප්පත් කාන්තාවකගේ මුළු ජීවිත කතාවක් මේ රෙද්දේ තියෙනවා. මේ අහිංසක උපාසිකාව දුකින් මුදවන්න කැමති කෙනෙක් මේ සලුවෙන් සිවුරක් හදලා පොරව ගන්න කිව්වා. එක ස්වාමීන් වහන්සේ නමක් ඉදිරිපත් වුණා. එදාම සිවුර හැදුවා. එදාම මැහුවා. එදාම පඳු ගැහුවා. එදාම පෙරෙව්වා. ඈ විඳපු දුක් අන්දරා ඔක්කොම සිහි කරලා දහම් සංවේගී උපද්දව ගත්තා. තමාගේ සීලය ආවර්ජනය කළා. ගුණවත්කම් ආවර්ජනය කළා. සිත ප්‍රීතියටපත් කළා. සමාධියට සමවැදීම පිණිස සක්මනට ගොඩ වුණා. මොහොතයි සක්මන් කළේ අරහත්ත්වයටපත් වුණා. ඈ විඳපු දුකයි සිහි කළේ. ඊට පස්සේ ඒ සිවුරම තව ස්වාමීන් වහන්සේ නමකට දුන්නා. මගේ කෘත්‍යය හරි කියලා. ඒ වස් කාලයේ ඇතුළත ඒ සිවුර නිසාම 500ක් රහතන් වහන්සේලා බිහි වෙලා තියෙනවා. ඉතින් ඒ ලජ්ජතිස්ස රජුරෝ කටින පින්කම කරන්ද ඒ වෙහෙරේ වටේටම කොඩි දානකොට ඒ වෙහෙරේ මුදුනේ විශාල උණ ගහක අර සිවුර තියලා කොඩියක් දැම්මා සිවුර. ඒ ලොකු කණුවේ එක පැත්තක ගැට ගහලා සිවුර හුළඟට ලෙල දෙනවා සිවුර. එතකොට රජතුමා වටේට එක එක පාටින් කොඩි දාලා තියෙද්දි මැද සිවුරක්. ලජ්ජතිස්ස රජුරෝ අහනවා ස්වාමීනි කිමද කිව්වා. ඇයි සිවුරක් නෙමෙයි කිව්වේ තමයි කිව්වා අරහත් දජය. රහතන් වහන්සේලා 500ක් බිහි කළා කිව්වා සිවුරෙන්. මේ ලෝකේ යම් තාක් රහතන් වහන්සේලා වැඩ සිටියාද ඒ රහතන් වහන්සේලා මිහි මණ්ඩලී සැරිසරු වස්ත්‍රය තමයි මේ කසාවත. රහතුන් පෙර වූ චීවරයක් පූජා කරනවා කියන එක සුළු දෙයක් කියලා හිතන්න එපා. සුළු දෙයක් කියලා හිතන්න එපා. මහාන වෙලා ඉඳලාවත් ලේසුවක තරම්වත් චීවර කොටසක් දන් දීලා නැති කෙනෙක් නැති නිසා තමයි කියනවා බාහිය දාරුචීරියට සිවුරක් නොලැබුණේ. කලින් ජීවිතවල මහාන වෙලා හිටිය කියනවා. මහාන වෙලා ඉඳලා ලේසුවක තරම්වත් සිවුරු කෑල්ලක් තවත් කෙනෙකුට දීලා නැහැ කියනවා. චීවර පූජාවේ ආනිසංසය එහෙමයි එන්නේ. මේ ඇත්තටම මේ චීවරයක් කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි. දුක් ගෙවා දාන එකක්. චීවරයක් පොරවපු නිසා ගිහි මිනිස්සු අඳින සියලු වස්ත්‍රාභරණ ඇඳුම් පැළඳුම් ඔක්කොම අයින් වෙනවනේ. දැන් ඔය ටවුන් එකේ යනකොට මිනිස් රෙදි කඩ තියෙන්නේ. ඔය එක රෙදි කඩේකින් භික්ෂුන් වහන්සේ නමකට වැඩක් නැහනේ. ඒ ඔක්කොම බැහැර කළානේ. මේ චීවරේ නිසා. කාන්තාවන්ගේ ඇඳුම් තියෙන කඩවල් කොට බලන්න. ඒ ඔක්කොමත් බැහැර වුණානේ චීවරේ නිසා. ඇයි ඒ චීවරේ බොරවා ගන්න කෙනා බ්‍රහ්මචාරී. ඒ නිසා ස්ත්‍රීන්ගෙන් වැඩක් නැහැ. ස්ත්‍රීන් නඩත්තු කිරීමක් නැහැ. ඔවුන්ට ඇඳුම් පැළඳුම් ගෙනත් දීමක් නැහැ.
ළමයින්ගේ ඇඳුම් නැහැ. ළමයින්ට ඇඳුම් පැළඳුම් ගෙනත් දීමක් නැහැ. සියල්ල ප්‍රහාණය කළා එක ඇඳුමකින්. ඉතින් ඒ නිසා පින්වත්නි චීවරයක් කියලා කියන එක සුළුපටු දෙයක් නෙවෙයි.